ප්‍රශ්නෙට අදාළ රූප සරණ තමයි මෙතන තියෙන්නේ. ප්‍රශ්නේ කියලා තියෙනවා දිග 2 මීටර වෙන ඍජු සැහැල්ලු දණ්ඩක් මගින් ගෝලයක් එල්ලලා තියෙනවලු. ඒකේ බර ග්‍රෑම් 1992ක් වෙනවලු. ඒ මතට රූපයේ දැක්වෙන පරිදි ස්කන්ධය ග්‍රෑම් 8ක් වෙන උණ්ඩයක් නිකුත් කරනවලු. ඊට පස්සේ උණ්ඩය ගෝලයේ පූර්ණ ප්‍රත්‍යස්ත ලෙස ගැටි ගෝලයට සම්බන්ධ වෙනවලු. ඊට පස්සේ උණ්ඩය සහිත ගෝලය මීටර් 2ක් උස තිරස් පිහිටුමක් දක්වා ගෙන යාම සඳහා උණ්ඩයේ සතු විය යුතු වේගය තමයි අහන්නේ. අපි දන්න විදිහට ශක්තිය මවන්නවත් නසන්නවත් බෑනේ. ඒ කියන්නේ ශක්තිය පරිවර්තනය කරන්න විතරයිනේ පුළුවන්. එතකොට මේ උණ්ඩෙන් ලබා දෙන වේගෙන් උණ්ඩේ සහිත ගෝලය මේ තිරස් පිහිටුමට යන්න ඕනේ. ඒ කියන්නේ උණ්ඩෙන් ලබා දෙන චාලක ශක්තිය සමාන වෙනවා මේ ගෝලයේ සහිත උණ්ඩය මීටර් 2ක් උඩට ගියාම ඒ ගෝලයේ සහිත උණ්ඩයට තියෙන ශක්තියට. ඒ කියන විදිහට උණ්ඩයෙන් ලබා දෙන චාලක ශක්තිය සමාන වෙන්න ඕනේ උණ්ඩයේ සහිත ගෝලය මීටර් 2ක් උසදී තියෙන විභව ශක්තියට. කට වහගෙන ඉන්නේ. සූත්‍රයක් විදිහට මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන්. උණ්ඩේ බර ග්‍රෑම් 8යි. උණ්ඩේ වේගය තමයි අපිට හොයාගන්න ඕනේ. අපිට මෙතනදී විභව ශක්තිය විදිහට ගන්න කියන්නේ උණ්ඩේ සහ ගෝලය දෙකේම බර. එතකොට ගෝලය 1992යි උණ්ඩේ 2යි. එතකොට සම්පූර්ණ කිලෝ 2ක් බරයි. මේ සමීකරණේ විජය පදේ හොයාගත්තාම ලේසියෙන්ම උණ්ඩේ වේගය හොයාගන්න පුළුවන්. v වර්ගයට 10000යි කියලා උත්තරයක් එනවා. එතකොට වර්ගමූලය දාලා උණ්ඩේ වේගය ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. උණ්ඩේ වේගය 100යි කියලා අපිට උත්තරයක් මේ විදිහට ගන්න පුළුවන්.